හායි සුබ දවසක් කියලා පිළිගන්නවා සියලු දෙනාම චමිත් බ්‍රෝ YouTube channel එකට. එහෙනම් ඉතින් අදත් තවත් ලස්සන වීඩියෝ එකක් අරන් ආවා. ඔයගොල්ලන්ට මේ දවස්වල Facebook එකේ Instagram එකේ viral වෙන ෆොටෝ කොහොමද එකපාර පහක් හදාගන්න කියලා මම අද කල්පනා කරනවා. එහෙනම් දැන්ම channel එක subscribe කරලා වීඩියෝ එක බලන්න එකතු වෙන්න. එහෙනම් අපි යන් වීඩියෝ එකට. හරි ඉතින් මේ දවස්වල Facebook එකේ Instagram එකේ ට්‍රෙන්ඩින් යන ෆොටෝ කොහොමද එකපාර පහක් හදාගන්න කියලා මම අද කතා කරනවා මේ වීඩියෝ එකෙන්. මම කලින් වීඩියෝ එකේ කතා කරලා තියෙනවා රෝසමලක් අතේ තියාගෙන ඉන්න ෆොටෝ එක කොහොමද ඕගොල්ලෝ හදාගන්න කියලා. මේ වීඩියෝ එකත් බලන්න ඇති කියලා මම හිතනවා. එහෙනම් මේ වීඩියෝෙන් මම කතා කරනවා ෆොටෝ පහක් වෙනම විදිහකට හදාගන්න කොහොමද කියලා. ඉතින් අපි වැඩි කතා නැතුව වීඩියෝ එකට ගිහිල්ලා කතා කරමු කොහොමද මේ ෆොටෝ හදාගන්න කියලා. මේ ෆොටෝ පහට අදාළ ෆ්‍රොන්ට් පහ මම ඩිස්ක්‍රිප්ෂන් එකේ පහල දාලා තියන්නම් ලේසි වෙන්න ඕගොල්ලන්ට ඒක කොපි කරගෙන ගිහිල්ලා AI tool එකට ගිහිල්ලා ඒක පේස්ට් කරලා ඉවරලා ඕගොල්ලන්ට ෆොටෝ එක හදාගන්න පුළුවන්. එහෙනම් අපි යන් වීඩියෝ එකට. මේ වැඩේ කරන්න කලින් ඕගොල්ලන්ගේ ෆෝන් එකේ හරි ලැප් එකේ හරි Chrome browser එක ඕපන් කරගන්න. මම මේ විදිහට මගේ ෆෝන් එකේ Chrome එක ඕපන් කරගන්න. ඕපන් කරලා ඕගොල්ලෝ මෙතන සර්ච් බාර් එකේ සර්ච් කරන්න මෙතන AI Gemini කියලා. එම සර්ච් කරපුවා ඔයගොල්ලන්ට මෙන්න මේ පළවෙනිට එන ලින්ක් එක පාරක් කොපි කරන්න Google Gemini කියලා. හරි. ඒක ක්ලික් කරගත්තට පස්සේ ඔයගොල්ලන්ට පේනවා ඇති මෙතන යට ටැබ් එකක් තියෙනවා ඔයගොල්ලන් ෆොන්ට් එක දෙන්න තියෙන ටැබ් එක. ඒක එතනට ගිහිල්ලා ඔයා කොපි කරගත්තා හරි හෝ නැත්නම් ඔයා ලියාගත්ත ෆොන්ට් එක මෙතන පේස්ට් කරන්න ගිහිල්ලා කොපි කරගෙන ආවිල්ලා මම දැන් මගේ ෆොන්ට් එක මේ විදිහට මම පේස්ට් කරනවා මෙහෙම පේන ඇති ඔයගොල්ලන්ට. හරි. අපි බලමු මේ ෆොන්ට් එක තියලා කොහොමද ෆොටෝ එකක් දෙන්නේ කියලා. ඊට පස්සේ මෙතන ඔයගොල්ලන්ට පේන ඇති ධන ලකුණක් තියෙනවා. ඒක එකපාරක් ක්ලික් කරන්න. හරි. ඒකෙන් ක්ලික් කළා කැමරා එකකින් ෆොටෝ එකක් ගන්න ඕන නම් මෙතනින් කැමරා එකකින් ගන්න නැත්නම් ෆයිල් එකෙන් ගන්න ඕන නම් ෆෝන් එකේ ගැලරි එකෙන් ගන්න ඕන නම් එතනට සිලෙක්ට් කරලා ඔය කැමති ෆොටෝ එකක් ගන්න. හරි එහෙම ක්ලික් කරලා මම මෙතනින් මගේ ෆොටෝ එක මෙතන දාගන්නම්. අපි දාමු මේ ෆොටෝ එක. හරි. ඒ ෆොටෝ එක දාලා ඉවරලා ඔයගොල්ලන්ට පේනවා මේ ෆොටෝ එක මෙතන පොඩ්ඩක් ලෝඩින් වෙනවා වගේ පේනවා කියන්නේ ලෝඩ් වෙනවා වගේ ෆොටෝ එක පෙන්නනවා. ඒක ෆේස් කරන් ඉවරලා ඔයගොල්ලෝ ෆොටෝ එක දාලා ඉවරලා මෙතන ඔයගොල්ලන් පේනවා ඊතලෙක් වගේ අයිකන් නැත්නම් ඒක පාරක් ක්ලික් කරන්න ඔයගොල්ලෝ. හරි. ඒ ක්ලික් කරගත්තට පස්සේ පේනවා ඇති ඔයගොල්ලෝ මෙතන යටින් පොඩ්ඩක් ලෝඩ් වෙනවා වගේ පේනවා. ඉතින් දුන්න ෆොන්ට් එකටයි ඉමේජ් එකටයි. හරි අපි බලමු මේක කොහොමද මොන වගේ ෆොටෝ එකක්ද ක්‍රියේට් වෙන්නේ කියලා. අපි ටිකක් වෙලා ඉමු. හරි. ටිකක් වෙලා දැන් ඔයගොල්ලන්ට පේනවා ඇති ජෙනරේට් ඉමේජ් කියලා කරනවා. දැන් අපේ ෆොටෝ එක හැදිලා තින්නේ. බලමු කොහොමද ෆොටෝ එකක් කීයද කියලා. හරි. මට ආවේ මෙන්න මේ වගේ මෙන්න මේ ෆොටෝ එකට දීපු ෆොටෝ එකට ඇවිල්ලා තියෙන මෙන්න මේ වගේ කාර්යයක් උඩ ඉන්න ෆොටෝ එකක්. මෙන්න මේ විදිහට කාර්යයක් තියාගෙන ඉන්න ෆොටෝ එකක් ඔයගොල්ලන්ට පේනවා ඇති. ඒක අන්න ඒ විදිහට තමයි ෆොටෝ එක ක්‍රියේට් කරගන්නේ. ඒ කියන්නේ ෆ්‍රොන්ට් එකෙන් ෆ්‍රොන්ට් එකට වෙනස් වෙනවා මේක. ඒ කියන්නේ හදන ෆොටෝ එක. ඒ කියන්නේ දැන් මේ දුන්න ෆොන්ට් එක නෙවෙයි ඊළඟ එකට දෙන්නේ. අන්න ඒ වගේ විදිහට ඊළඟ එකෙන් දෙද්දි වෙනම ෆොටෝ එකක් ක්‍රියේට් වෙන්නේ. අපි තව ෆොටෝ එකක් හදලා බලමු මේ විදිහට. මේ ෆොටෝ එක ඔයගොල්ලන් ගැලරි එකට සේව් කරන්න නම් මෙතන ඩවුන්ලෝඩ් කියලා අයිකන් නැත්නම් එකපාරක් ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයගොල්ලන් පේනවා ඇති මෙතනින් ඔයගොල්ලන් ගැලරි එකට මේක ඩවුන්ලෝඩ් කරන ඉබේම. හරි. අපි තව ෆොන්ට් එකක් දාලා තව ෆොටෝ එකක් හදමු. එහෙනම් මම ෆොන්ට් එකක් ලියාගත්ත ෆොන්ට් එකක් තියෙනවා මම ඒක පේස්ට් කරගෙන ඉන්නවා. මම දැන් මේ ෆොන්ට් එක පේස්ට් කරගෙන මේ කොපි කරගෙන ආවා. දැන් අපි මෙතනට තවත් ෆොටෝ එකක් දීලා ඉවරලා ෆොන්ට් එකක් දීලා තව ෆොටෝ එකක් හදාගමු. දැන් මම මෙතනට හදාගෙන ෆොන්ට් එක මෙතන ආයේ පේස්ට් කරනවා. හරි. ඔයගොල්ලෝ පේන ෆොන්ට් එක මෙතනින් මම ගත්ත එක ලියාගත්ත එක පේනවා. ඊට පස්සේ ඔයගොල්ලෝ මෙන්න මෙතන ධන ලකුණ ක්ලික් කරලා ආයෙත් ෆොටෝ එකක් දෙන්න ඕනේ. බලමු අපිට මේකේ මොන වගේ ෆොටෝ එකක් එයිද කියලා. හරි මම දැන් දෙනවා ගිහිල්ලා කමන්න ඒ ෆොටෝ එකම දෙමු බයි. ඒ ෆොටෝ එක දුන්න පාර පේනවා ඉස්සෙල්ලා වගේ මෙතන පොඩ්ඩක් ලෝඩ්ලා ඔයගොල්ලන්ගේ දුන්න ෆොටෝ එක පෙන්නනවා. හරි. දැන් ඉතින් මේ ෆ්‍රොන්ට් එකේ ෆොටෝ එක සේරම හරි. දැන් උතර මේ ඊතලක් වගේ තියෙන අයිකන් එක
ක්ලික් කරන්න එකපාරක්. හරි. ඔයාලට පේනවා ඇති ඉතින් මෙතන ක්‍රියේට් වෙනවා අපේ දුන්න ෆ්‍රොන්ට් එකටයි ෆොටෝ එකටයි දෙකටම අදාළව ඉමේජ් එක ක්‍රියේට් වෙනවා. හරි. ඔයගොල්ලන්ට පේනවා ඇති ජෙනරේට් ඉමේජ් කියලා වෙනවා. බලමු මොනවා ෆොටෝ එකක් දෙන්න කියලා. අපි ෆොටෝ එක දැනටමත් දීලා තින්න අපි ෆොටෝ එක හැදිලා තියෙන්නේ. හරි. ඔයගොල්ලන්ට පේනවා ඇති ඉතින් මම දුන්න ෆ්‍රොන්ට් එකටයි ෆොටෝ එකට මෙන්න මේ වගේ ෆොටෝ එක තමයි ක්‍රියේට් වෙලා තියෙන්නේ. ඉතින් මේක නම් පොඩ්ඩක් මූණ පොඩ්ඩක් වෙනස් වෙලා වගේ තියෙනවා. ඉතින් ඒ මම දුන්න ෆොටෝ එකට AI වල හැටි. ඉතින් ඒ මූණ වෙනස් වෙන එක ඉතින් එක්කෙනෙක් අහලා තිබ්බ කොහොමද මුලින්ම මූණ වෙනස් වෙන්නේ කියලා. මූණ වෙනස් වෙන්නේ ඉතින් මේකයි කියන්න තියෙන්නේ. ඔයගොල්ලෝ කොහොමද දෙද්දි පැහැදිලි ෆොටෝ එකක් දෙන්න. පැහැදිලි ෆොටෝ එකකුයි නැත්තම් කොහොමද AI වලින් මම දන්න තරමින් AI වලින් ෆොටෝ එඩිට් කරද්දි කොහොමත් මූණ පොඩ්ඩක් වෙනස් වෙනවා ඒක. අර AI ගතියක් එනවනේ යන්න නිසා. හරි. ඒ ෆොටෝ එකත් මම මේ විදිහට සේව් කරගත්තා මගේ ගැලරි එකට. හරි දැන් ඉතින් අපි ෆොටෝ දෙකක් හැදුවා. ෆොටෝ දෙකක් හදලා 3යි 4යි 5යි ෆොටෝ ටික මේ ඔයගොල්ලෝ ඒ කියන්නේ ඔයගොල්ලෝ සර්ප්‍රයිස් වෙලා ඔයගොල්ලෝ ෆොටෝ එක ක්‍රියේට් කරගන්න. මම ඒ තුන හදන්න යන්නේ නැහැ වීඩියෝ එක වැඩි දික් වෙන නිසා. ඉතින් එහෙම තමයි ඉතින් ෆොටෝ ක්‍රියේට් වෙන්නේ AI වලින්. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් මේ හදන ෆොටෝ ඔයාගේ ෆොටෝ නැත්නම් ඔයාගේ ෆොටෝ හරි වෙනෙව්ව හරි ඕගොල්ලන්ට පුළුවන් ෂැඩෝ ස්ටොක් කියලා ඇප් වෙබ්සයිට් තියෙනවා. අන්න ඒ වගේ දාලා ඕගොල්ලන්ට විකුණන්න පුළුවන්. ඒ කියන්නේ ඕගොල්ලෝ හදන AI ඉමේජ් එක ඕගොල්ලන්ට ඒ වගේ දාලා විකුණන්න පුළුවන්. ඒක මුදල් ලිපීමේ තක්කා යන්න පුළුවන් මේ AI වලින්. AI වලින් වීඩියෝ හදලා YouTube channel එක කරන්න පුළුවන්. TikTok account එක කරගෙන යන්න පුළුවන්. අන්න ඒ වගේ තමයි තියෙන්නේ. ඉතින් කියන්න ඕනේ ඉතින් තවත් අපි මේ වගේ ෆ්‍රොන්ට් 10 20 ගොඩක් ඒ කියන්නේ වීඩියෝ ෆොටෝස් ගොඩක් හදන විදිහ මම AI වලින් කියලා දෙනවා. එහෙනම් ඉතින් දැන්ම channel එක subscribe කරලා තියාගන්න, bell icon එක all දාලා තියාගන්න, වීඩියෝ එකක් දාපු ගමන් ළඟට ගෙන්න ගන්න පුළුවන්. එහෙනම් අතර ගිහින් එන්නම් සුබ දවසක්.